ආයුබෝවන් මං අද ඔයාලට අරගෙන ආවේ කොකිස් අච්චු පදම් කර ගැනීමේ වීඩියෝ එකක්. ඉතින් මං අද ඔයාලට ක්‍රම තුනක්ම කියලා දෙනවා. අපි එහෙනම් බලමු මගේ කොකිස් අච්චුව කොහොමද කියලා. මං අද මේ විදිහට මුලින්ම කොකිස් එකක් හදලා පෙන්නනවා ඔයගලන්ට. ඉතින් මේ බැටර් එකට මම බිත්තර එකතු කරගෙන නැහැ. ඉතින් ටික වෙලාවකින් මේ විදිහට කොච්චර හෙල්දුවත් කොකිස් එක ගැලවෙන්නේ නැහැ. ඉතින් මං ඉරට්ටක් ආධාරයෙන් පොඩ්ඩක් කොකිස් එක තල්ලු කරලා බැලුවා. ඒත් මගේ අතට ලොකු තද ගතියක් දැනෙනවා. කොකිස් එක ගලව ගන්න ගොඩක් අමාරුයි. ඉතින් මම මේ විදිහට කොකිස් අච්චුව එළියට අරගත්තා. දැන් මං කූර ආධාරයෙන් කොකිස් එක කඩා ගන්නයි හදන්නේ. මගේ කොකිස් අච්චුව ඇතුලේ කඩතොළු වගේක් තියෙනවා. ඉතින් කොකිස් අච්චුව පදම් කරගන්න කලින් මම මේ කඩතොළු ටික නැති කරගන්න ඕනේ. ඉතින් මම මේ වගේ වැලි කඩදාසියක් අරගත්තා. ගොඩක් සිහින් එක අරගන්න. මේකේ ගහලා තියෙන P600 කියලා. මම දැන් මේ වගේ පොඩි වැලි කඩදාසි කෑල්ලක් කපාගෙන හොඳින් කොකිස් අච්චුව මැද ගන්නවා. එළිය පැත්තයි ඇතුළේ පැත්තයි දෙකම ඕගොල්ලෝ හොඳින් මැද ගන්න. ටික වෙලාවක් යනකොට ඕගොල්ලන්ගේ අතට තේරෙයි පොඩි ඩස්ට් එකක් වගේ එනවා හීරිලා. නිකන් යකඩ කුඩු වගේ. ඉතින් ඒ වෙලාවට ඕගොල්ලෝ හොඳට සබන් දාලා යකඩ කුඩු ටික අරගන්න වතුරෙන්. හැබැයි එතනින් එහාට ඕගොල්ලෝ කවදාවත් ආපහු කොකිස් අච්චුව හොදන්න සබන් පාවිච්චි කරන්න එපා. මොකද ඕගොල්ලෝ කොච්චර පදම් කරගෙන කොකිස් අච්චුව පාවිච්චි කරත් වැඩක් නැහැ. සබන් පාවිච්චි කරාට පස්සේ ඒකේ පදම් ගතිය නැති වෙනවා. ඒකත් හොඳට මතක තියාගන්න. ඉතින් මම එහෙනම් ඕගොල්ලන්ට කොකිස් අච්චුව පදම් කරගන්න පළවෙනි ක්‍රමය කියලා දෙන්නම්. මැටි භාජනයකට මම මේ වගේ වතුර එකක් පුරවගෙන තියෙනවා. දැන් මම පාවිච්චි කරලා ඉවත් කරනද පොල් කුඩු ටිකක් ඒකට දාගන්නවා. ටිකක් වැඩිපුර පොල් කුඩු දාගන්න. දැන් මම ලිප පත්තු කරලා මේක පොඩ්ඩක් කලවම් කරගන්නවා. දැන් මම මේකට දාගන්නේ පොල් තෙල්. ඉතින් ඕගොල්ලෝ අලුත් පොල් තෙල් දාගන්න අවශ්‍ය නැහැ. බැදුම් තෙල් දාගන්නත් පුළුවන්. දැන් මම මේකට කොකිස් අච්චුව දාගන්නවා. ඊට පස්සේ අපි අඩු ගින්දරේ පැයක් පමණ මේක හොඳට තඹ ගන්න ඕනේ. ඉතින් මේ පැයකට පස්සේ ඕගොල්ලන්ට පේනවා වතුර ටික ගොඩාක් හිඳිලා තියෙන්නේ. දැන් මගේ කොකිස් අච්චුව හොඳට පදම් වෙලා තියෙන්නේ. අපි එහෙනම් බලමු දෙවෙනි ක්‍රමය මොකක්ද කියලා. නැවතත් මැටි භාජනයකට මම වතුර එකක් පුරවගෙන තියෙනවා. දැන් මම මේකට ගොරක කෑලි 5ක් 6ක් දාගන්නවා. දැන් ලිපපත්තු කරලා මම මේ විදිහට කොකිස් අච්චුව දාගන්නවා. දැන් අපි පැයක් විතර මේක හොඳට තඹ ගන්න ඕනේ අඩු ගින්දරේ. දැන් මේ හරියටම පැයකට පස්සේ වතුර ටික ගොඩක් හිඳිලා තියෙන්නේ. ඉතින් මේ ක්‍රමෙනුත් අපිට අපේ කොකිස් අච්චුව ගොඩක් හොඳට පදම් කරගන්න පුළුවන්. මම එහෙනම් ඕගලන්ට ඉක්මනටම තුන්වෙනි ක්‍රමය කියලා දෙන්නම්. මේ තියෙන තුන්වෙනි ක්‍රමය මේකට ඕගලන්ට ඕන වෙන්නේ පොල් තෙල්. මම මෙතන අරන් තියෙන්නේ පාවිච්චි කරලා ඉවත් කරන ලද පොල් තෙල්. දැන් මම ලිප පත්තු කරගන්නවා. ඊට පස්සේ විනාඩි 5ක් විතර මේ තෙල් එක හොඳට රත් කරගන්න ඕනේ. දැන් මම රත් වෙච්ච තෙල් එකට කොකිස් අච්චුව දාගන්නවා. දාලා ටික වෙලාවක් මේ වගේ කලමම් කරගන්නවා. විනාඩි 5ක් විතර තෙල් එක රත් වුණාට පස්සේ මම ලිප ඕෆ් කරලා මේ වගේ පියනකින් තෙල් එක වහ ගන්නවා. දැන් ඕගොල්ලෝ මේ කොකිස් අච්චුව මේ තෙල් එක ඇතුලේ දාලා දවස් 3ක් විතර වහලා තියාගන්න ඕනේ. එතකොට අපේ කොකිස් අච්චුව අපිට ගොඩාක් පදම් කරගන්න පුළුවන්. මේ ක්‍රම තුනට අමතරව තව ක්‍රමයක් මම ඔයාලට කියලා දෙන්නම්. ඒ තමයි ඕගොල්ලෝ දන්නව ඇති අලකොල කියලා જાතියක් තියෙනවා. ඉතින් ඒ අලකොල කෑලි වලට කපලා වතුර එකකට දාලා කොකිස් අච්චුව ඒකට දාලා පැයක් පමණ අඩු ගින්දරේ තම්බා ගැනීම තුලිනුත් ඕගොල්ලන්ට හොඳට කොකිස් අච්චුව පදම් කරගන්න පුළුවන්.
ඉතින් ඔය මොන ක්‍රමයකට කොකිස් අච්චු පදම් කරගත්තත් වැඩක් නැහැ. අපි ඒක පරිස්සම් කරගන්න දන්නේ නැත්තම්. ඕගොල්ලෝ කොකිස් අච්චුව පදම් කරගත්තට පස්සේ මෙන්න මේ ආකාරයෙන් ගබඩා කරලා තියාගන්න. එතකොට ඕගොල්ලන්ට හොඳට කොකිස් අච්චුව පරිස්සම් කරගන්න පුළුවන්. ඉතින් කොකිස් බෙදලා ඉවරුණාට පස්සේ කොයි වෙලාවකවත් සබන් පාවිච්චි කරලා හොදන්න එපා. එහෙම වුණොතින් පදම් කරපු එකනොත් වැඩක් නැහැ. මගේ කොකිස් අච්චුව නම් දැන් හොඳට පදම් වෙලා තියෙන්නේ. ඉතින් මං හිතුවා ඔයාලට ආයෙත් කොකිස් එකක් බෙදලා පෙන්වන්න ඕනේ කියලා. මේ පාරත් මම පිටි බැටයකට බිත්තර දාගත්තේ නැහැ. ඉතින් මේ වගේ හොල්ලනකොටම ගැලවෙන්නේ නැහැ. මොකද තාම මේ පළවෙනි කොකිස් එකනේ. කොකිස් 4-5ක් හදනකොට ඔයගලන්ට තේරෙයි ඉක්මනින් ගැලවෙනවා කියලා. දැන් මං කූර ආධාරයෙන් පොඩ්ඩක් තල්ලු කරලා බලනවා. ඉතින් බලන්නකො ලේසියම කොකිස් එක ගැලවිච්ච හැටි. ඒ කියන්නේ මගේ කොකිස් අච්චුව දැන් හොඳට පදම් වෙලා තියෙන්නේ. අද මම අරගෙන ආපු වීඩියෝ එක ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා මං හිතනවා. ඉතින් දැම්ම ඉඳලා ඕගොල්ලෝ කොකිස් අච්චුව පදම් කරලා තියාගන්න. එතකොට ඕගලන්ට අවුරුද්දට කරදරයක් නැතුව ලස්සන කොකිස් ටික හදාගන්න පුළුවන්. මේ වගේ වැදගත් වීඩියෝස් දාපු ගමන් බලා ගන්න ඕන නම් මාව subscribe කරලා තියාගන්න. හරියට කොකිස් ගලව ගන්න බැරුව අච්චුවක් හරියට පදම් කරගන්න දන්නේ නැති ඕගොල්ලන්ගේ යාළුවෝ ගොඩාක් ඇති. ඉතින් මම ඕගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා ඒ වගේ යාළුවන්ට දැනගන්න මේ දැනුම ඕගොල්ලෝ බෙදා ගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා මම ඕගොල්ලන්ගෙන් ආදරයෙන් ඉල්ලනවා. මොකද අපි දන්නේ නැති දෙයක් තව කෙනෙක්ට කියලා දුන්නාම තමයි අපිටත් අපි දන්නේ නැති දේවල් ගැන දැනගන්න ලැබෙන්නේ. ඉතින් මගේ වීඩියෝ එක මෙච්චරලා බලාගෙන හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.